බෙල්ලේ හන්දි අමාරුවක්, බෙල්ලේ අස්ථි වෙනස් වීමක ස්ථාන ධර්මයක් තිබ්බොත් කාලයක් එයාට පුටුවකින් ඉඳලා නැගිටිනකොට කරන්තේ කැරකිල්ල විසික්ක වෙනවා. ඒ වගේ රෝග ලක්ෂණ එනවා. දැන් බෙල්ලේ අස්ථි ගෙවීමක් තිබ්බොත් සාමාන්‍යයෙන් බෙල්ලේ අස්ථි ගෙවින්නේ 160කට වැඩිය ගෙවුනට පස්සේ තමයි මේක රෝගයක් විදියට දැනෙන්නේ. ගුරුන්නාන්සේ හොහොන් එන නමෝ විත්තියේ මේක දැනගන්න පුළුවන් ඉන්නේ බෙල්ල වේදනාවක් එනකොට මේ බෙල්ල රිදෙනවා, ඒව දැනෙනවා. සමහර අයට හරවන්න බැරිව යනවා. සමහරුන්ගේ හරවන්න බැරිව හිර වෙනවා. ඉතින් මේ වෙනකොට තමයි දන්නේ මේ බෙල්ලේ ආපදාවකින් බෙල්ලේ ආශ්‍රිත රෝගයක් තමයි මේ කියලා. දැන් බෙල්ලේ අස්ථි ගෙවීමක් තිබ්බොත් සාමාන්‍යයෙන් බෙල්ලේ අස්ථි ගෙවෙන්නේ 160කට වැඩිය ගෙවුනට පස්සේ තමයි මේක රෝගයක් විදියට දැනෙන්නේ. එතකන් ගෙවෙනවා. බෙල්ලේ හන්දි අමාරුවක්, බෙල්ලේ අස්ථි වෙනස් වීමක ස්ථාන ධර්මයක් තිබ්බොත් කාලයක් එයාට පුටුවකින් ඉඳලා නැගිටිනකොට කරන්තේ කැරකිල්ල විසික්ක වෙනවා. ඒ වගේ රෝග ලක්ෂණ එනවා. ඉතින් මේක සම්පූර්ණයෙන් සුවපත් කරන්න පුළුවන්. මේක ලේනහර ඇහිරිලා නම්, ස්නායු ඇහිරිලා නම් ඒක ඒ රෝගී අවස්ථාවට ප්‍රතිකාර කරන ඒ ප්‍රතිකාර විදි වෙනයි.